හිතන්න එකිනෙකට සැත්තපුම් 2000කට වඩා ඈතින් පිහිටි ස්ථාන දෙකක සිට මිසයිල දියත් වෙනවා. එකක් මධ්‍යදරණීය මුහුදේ සිට අනෙක අරාබි මුහුදේ සිට. මේවායේ ගමන් වේගය සහ දුර එකිනෙකට වෙනස්. නමුත් මේ හැම මිසයිලයක්ම Tamanගේ ඉලක්කයට පතිත වෙන්නේ එකම තප්පරයකදී. මේක අහම්බයක් නෙවෙයි. මේක තමයි time on target TOT කියන අති සංකීර්ණ ගණිතමය සහ තාක්ෂණික යුද උපක්‍රමය. 2026 පෙබරවාරි 28 වෙනිදා ක්‍රියාත්මක වුණ ඔපරේෂන් එපික් ෆියුරි මෙහෙයුමේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය පෙන්වුවේ මේ තාක්ෂණික ආධිපත්‍යයයි. අපි කතා කරන්නේ බෝම්බ ගැන නෙවෙයි, මිසයිල ගැනත් නෙවෙයි. ඒ බෝම්බ මිසයිල වලට මඟ පෑදූ ලෝකයේ ප්‍රබලතම රේඩාර් පද්ධති පවා අන්ධ කළ ලෝක බලවතා සතු රහසිගත තාක්ෂණය ගැනයි. එහෙනම් අපි යම් වීඩියෝ එකට. ප්‍රහාරය ආරම්භ වීමටත් පෙර ඇමරිකානු US ඉලෙක්ට්‍රොනික් වර්ෆෙයාර් යුනිට් එක ක්‍රියාත්මක වුණා. ඔවුන් භාවිතා කළේ කොග්නිටිව් ඉලෙක්ට්‍රොනික් වර්ෆෙයාර් තාක්ෂණයයි. මේ තාක්ෂණය කොටස් දෙකකින් තමයි ඔවුන් ක්‍රියාත්මක කරේ. පළවෙනි කොටස තමයි ඩිජිටල් රේඩියෝ ෆ්‍රීකවන්සි මෙමරි ජෑමින්. මෙහිදී සිදුවෙන්නේ සතුරාගේ රේඩාර් තරංගය ඒ ආකාරයෙන්ම ග්‍රහණය කරගෙන ඒ වෙනස් කර නැවත සතුරා වෙත යැවීමයි. එවිට රේඩාර් ක්‍රියාකරු දකින්නේ සැබෑ යානයක් නොවෙයි. ඒ තිබිය යුතු ස්ථානයට වඩා සැතපුම් කිහිපයක් ඈතින් නැති ව්‍යාජ ඡායාවන් වෙනවා. දෙවෙනි එක තමයි සයිබර් ඉන්ජෙක්ෂන්. ඇමරිකානු තාක්ෂණික ඒකක මගින් ඉරානයේ S-300 සහ S-400 පද්ධතිවල පාලන මධ්‍යස්ථාන වෙත චන්ද්‍රිකා මාර්ගයෙන් දත්ත ඇතුළු කරනු ලැබුවා. මේ හඳුන්වන්නේ නන් කයින්ටික් ඇටැක් එකක් ලෙසයි. මෙහිදී සතුරු රේඩාර් පද්ධතියට Taman දකින්න ඇත්තක්ද බොරුවක්ද කියන වටහාගත නොහැකි වෙන පරිදි දත්ත ව්‍යාකූල කරනවා. සතුරා මුලා කිරීමට භාවිතා කළ තවත් ප්‍රබල ආයුධයක් තමයි මිනිචර් එයාර් ලොන්ච් ඩෙකෝයි කියලා කියන්නේ. මේවා බැලූ බැල්මට කුඩා මිසයිල වගේ. නමුත් මේවා ඇතුලේ තියෙන්නේ සුවිශේෂී තාක්ෂණයක්. ඒ වගේම තමයි මේවා කුඩා ඩ්‍රෝන යාන වර්ගයක් වෙනවා. මේ මිනිචර් එයාර් ලොන්ච් ඩෙකෝයි යානයකට පුළුවන් F-15 හෝ B-52 වැනි විශාල ප්‍රහාරක යානයක රේඩාර් සංඥාවක් අනුකරණය කරන්න. මේකට කියන්නේ රේඩාර් ක්‍රොස් සෙක්ෂන් නැත්නම් RCS කියලා. ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය සැබෑ F-35 යාන වෙනුවට මේ මිනිචර් එයාර් ලොන්ච් ඩෙකෝයි ඩ්‍රෝන යාන පසුපස හඹා ගියා. මොකද මේ ඩ්‍රෝන යාන වලින් ලැබුණු සංඥාව සැබෑ F-35 යානාවක සංඥාවකට සමානයි. මේ නිසා ඉරානයේ මිල අධික මිසයිල විශාල ප්‍රමාණයක් මේ ඩ්‍රෝන යාන විනාශ කිරීමට යොදා ගන්න සිදු වුණා. ඉරානයට සැබෑ ප්‍රහාරයක් දියත් කළේ F-35 Lightning II සහ F-22 Raptor යානා මගින්. මේවා රේඩාර වලට හසු වෙන්නේ නැහැ. කොහොමද මේවා රේඩාර වලට හසු නොවන විදිහට ප්‍රහාර සඳහා දියත් වෙන්නේ? මේ සඳහා හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මේ යානාවල සෑම අගලක්ම නිර්මාණය කරලා තියෙන්නේ රේඩාර් තරංග පරාවර්තනය නොවන පරිදි ඒ රේඩාර් තරංග විසිරුවා හැරීමට හැකි වෙන ලෙසයි. ඒ වගේම තමයි යානයේ පිටත ආලේපනය කර ඇති රහසිගත රසායනික ද්‍රව්‍ය මගින් සතුරු රේඩාර් තරංග මේ යානාවලට උරා ගන්නවා. ඒ වගේම තමයි සියලුම බෝම්බ සහ මිසයිල ගබඩා කරලා තියෙන්නේ යානයේ ඇතුළතයි. සාමාන්‍ය ජෙට් යානාවල බාහිරින් එල්ල ඇති මිසයිල රේඩාර් වලට හසු වුවන් ස්ටෙල්ත් යානා මේ තාක්ෂණයෙන් ඒ බාධකය ඉවත් කරලා තියෙනවා. ඇමරිකාව විසින් මේ ප්‍රහාරය දියත් කරේ අදියර 3ක් යටතේ. ඒ අදියර 3ෙදිම ඇමරිකාව විසින් ජෙට් යානා මිසයිල භාවිතා කරා. අපි ඒ භාවිතා කරපු ජෙට් යානා හා මිසයිල වල තාක්ෂණික පැතිකඩ ගැන පොඩ්ඩක් බලමු. පළවෙනි අදියර ටොමහවුක් ලෑන්ඩ් ඇටැක් මිසයිල්. මේවායේ ඇති ටර්කොම් තාක්ෂණය මගින් පොළවේ පිහිටීම හඳුනාගෙන ඉතා පහත් මට්ටමින් පියාසර කර රේඩාර් වලට හසු නොවි ඉලක්කය වෙත ළඟා වෙනවා. දෙවන අදියර B2 ස්පිරිට් ඇන්ඩ් බංකර් බාස්ටර්. පොළවේ යට මීටර 100 ගණනක් ගැඹුරේ ඇති බංකර් විනාශ කිරීමට ඇමරිකාව භාවිතා කළේ මැසිව් ඕඩන්ස් බෝම්බයි. මේවා පතිත වෙන්නේ Tamanගේ බර සහ ගුරුත්වාකර්ෂණ බලය යොදාගෙන කොන්ක්‍රීට් තට්ටු 10කට වඩා විදගෙන යා හැකි පරිදි. තුන්වන අදියර ඉන්ඩස්ට්‍රියල් රයිෆ්ලින්.
සතුරාගේ නිෂ්පාදන හැකියාව අඩපණ කිරීමට ප්‍රහාරක යානාවල ඇති ජොයින්ට් ඩිරෙක්ට් ඇටැක් මියුනිසම් තාක්ෂණය භාවිතා කරමින් ඉතාම නිවැරදි ඉලක්ක වෙත බෝම්බ හෙළුණු ලැබුවා. ඔපරේෂන් එපික් ෆියුරි කියන්නේ හුදෙක් යුද්ධයක් නෙවෙයි. ඒ තාක්ෂණික පරීක්ෂණාගාරයක්. මෙහිදී අපි දැක්කේ සමාන බලවතුන් අතර යුද්ධය වෙනුවට තාක්ෂණයෙන් අසීමිත ලෙස බලවත් පාර්ශ්වයක් විසින් සිදු කරපු යුද්ධයක් ක්‍රියාත්මක වුණ ආකාරයයි. අද වෙන විට කලාපයම නොසන්සුන්ව පවතිනවා. ඉරානය ට්‍රූත්ෆුල් ප්‍රොමිස් 4 ප්‍රතිප්‍රහාරය මගින් පෙන්වා දෙන්නේ මේ තාක්ෂණික සටන තවමත් අවසන් වී නැති බවයි. තාක්ෂණයට පුළුවන්ද යුද්ධයක් ජයග්‍රහණය කරන්න? ඒ පිළිබඳව පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.